හරි ඔන්න එහෙනම් ඔයාලට ෂෙයා කරන්න යන්නේ අපේ පේපර් එක. ඔයාලට එවන්න පුළුවන් ආන්සර්ස් අපි කීයද 25000 නෑ 20000 ගන්න දෙනවා MCQ වලට. සෙන්ඩුර ටග් ගාලා එවන්න. ස්කන්ධය හා තිගමනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය. පිළිවෙලට ඕනේ ස්කන්ධය මනින්නේ මොකෙන්ද දිග මනින්නේ මොකෙන්ද? ඔන්න ගානට එවන්න. ලේසි නේ ගනිදු. චූටි චූටි ඒවනේ. හරි ඔන්න පිළිතුරු පත්‍ර බාරගෙන ඉවර කරා. හරි ස්කන්ධය මනින්න මොකද්ද ගන්නෙ? කිලෝග්‍රෑම්. ග්‍රෑම් නෙමෙයි කිලෝග්‍රෑම් තමයි අන්තර්ජාතික ඒකකය. ඒකෙත් මම කිව්වා කියදින සැම්සුන් ආවේ. හරිද? ග්‍රෑම් ගන්න බෑ. ඒකෙත් මම කිව්වා K කැපිටල් වෙන්නත් බෑ. මේකත් වැරදි. අපි දැන් මේ සෙන්ටිමීටර්ස් එමලේදී සිම්පල් නේ දාන්නේ. ඒ වගේ K අකුරත් සිම්පල් වෙන්න ඕනේ. මේකත් ගන්න බෑ. මේකත් ගන්න බෑ. ඒකෙන්ම එක කියලා එනවනේ. දිගමනීමේ අන්තර්ජාතික ඒකකේ මීටර් සෙන්ටිමීටර්ස් නෙමෙයි. හරිනේ මීටර් සෙන්ස උත්තරේ 1 ලේසි 1 කොම් බලන්න හරි ප්‍රශ්න ඔක්කොම බැලුවොත් එනොට නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන් ගණිතු තමයි පළවෙනි 25000 ලබා ගත්තේ 20000 තිබුණේ මේ තියෙන ඔයාලගේ ලස්සන ෂීට් එක බලන්න ඒකේ ලස්සන හරිද මේ තියෙන්නේ ඉස්සෙල්ලා මේ ගණිතු හරි ඊට පස්සේ 2 වෙනි අනේ 15000ක් නේද දුන්නේ 20000ක් දෙනවා කියවනේ මම. ගනිතු ඊට පස්සේ 2 වෙනි ඒ උසස් තමයි ලකුණ. මම සිම්බල් එක දාන්න කලින් ඉවන්න ඕනේ ඔයාලගේ ස්පීඩ් එකත් වැදගත් හරිද? නියමයි. හරි ඔන්න අපි ඊළඟ ගානකට යන්න ඕ ඒක ඔක්කොම බලමුනේ. හරි. ජෛව ඉන්ධනයක්. ජෛව ස්කන්ධයක් කිව්වේ අයිපානේ උත්තරේ කියන්නේ. මෙතන තියෙන ජෛව ස්කන්ධය මොකද්ද? ගල්ලංකුරුද පිදුරුද භූමිතෙල්ද පෙට්‍රල්ද කියලා අහන්නේ. ජෛව ස්කන්ධය මොකද්ද? ඒකෙත් මම පිළිතුරු පත්‍ර බාරගෙන අවසන් කරා. හරි මෙතනින් පස්සේ හරි මොකක්ද ජෛව ස්කන්ධයක් කිව්වේ? ඉන්ධනයක් විදියට භාවිතා කරන්න පුළුවන් ශාක හා සත්ත්ව ද්‍රව්‍ය. ගොම පිදුරු ඒ වගේ ශාකමය දෙයක් හරි සත්ත්වමය දෙයක් හරි නරක් වූ ආහාර ඒවා දර පොල් කටු ඒවා ගල් ලඟුරු ෆොසිල ඉන්ධනයක් ගල් ලඟුරු ගන්න බෑ. භූමිතෙල් ෆොසිල ඉන්ධනයක් පෙට්‍රල් ෆොසිල ඉන්ධනයක් ෆොසිල ඉන්ධන කිව්වේ අර අවුරුදු මිලියන ගානකට කලින් මැරිච්ච ශාක සහ සත්තු තැලිලා හැදෙනේ. ගල් ලඟුරු විශේෂයෙන් ශාක තැලිලා තමයි හැදෙන්නේ. එතකොට පිදුරු නම් ගන්න පුළුවන් ඔයම් ගහේ ඉතුරු වෙන ඒවනේ. ශාකමය දේවල් ගන්න පුළුවන්. දෙකට දෙක ලේසි. ඉතින් බලමු දෙකට දෙක එවේ කවුද අපේ ගණිතු නියමයි ගණිතු. අනු ගණන් ගමු මේ සැරේ. හරිද? මගේ ඉන්ටර්නෙට් අන්ස්ටේබල් කියලා මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අද සිග්නල් පොඩි ඩ්‍රොප් එකක් තිබ්බා. හැබැයි කලින් ක්ලාස් එකේ හොඳටම ගියා. උලක් කොන්නේ නැහැ නේ ගණිතු ගියා. අයියා හිටියා. it was 2 වෙනි හරි. 2 වෙනි ඒ උසස් තිනාදි විභු. හරි. ඒ උසස් ඊට පස්සේ තිනාදි විභු ලේසි නේද විභු. අන්න මේ චුටි දේවල් තියෙනවා. හරි. පේපර්ස් කරන්න ගත්තම පේපර්ස්ම කරන්න හිතනවා නේ ඒ උසස්. අද කපුට් මේ අපි පේපර් ඩිස්කෂන් එක කරන්න හිතුවේ. මොකද අද ෆිසිකල් ක්ලාස් එකේ පේපර් එක කරලා හරි ලස්සනට කරා. ඕ. ඉතින් මං හිතුවා ඔයාලට සම්පූර්ණ රිවිෂන් එකක් කරන්න පාඩම් ටික ආයෙ මතක් කරලා දෙන්න යන්නේ. හරිද? මොකද තව එක දවසයි තියෙන්නේ. ලබන සතියේ 11 අපි වාර විභාගය කරනවා සම්පූර්ණ වාර විභාගයේ රිවිෂන් එක 18 නිවාඩු දෙනවා. මොකද ඒකට ස්කූල් එකේ ටර්ම් ටෙස්ට් යනවා. ඒකට සයන්ස් ඉවරයි. ඒ නිසා 18 නිවාඩු දෙනවා. ඊට පස්සේ සතියේ කියන්නේ 25 තුන්වෙනි වාරේ වාරේ පටන් ගන්නවා. විභාගය ඉවර වෙලා අපි තුන්වෙනි වාරේ පටන් ගන්නවා. ස්කූල් එක නම් මේ මුළු අගෝස්තුම නිවාඩු වලට හරිද අම්මෝ මුළු මාස ගණන් නිවාඩු අපි වැඩ 18 නිවාඩු දෙනවා මොකද මේ පාසල් වල වාර විභාගය යන නිසා එතකොට සයන්ස් ඉවර වෙලානේ එතකොට තව සබ්ජෙක්ට්ස් පාඩම් කරන්න තියෙන හින්දා 25 තුන්වෙනි වාරේ හමුවෙමු අපේ ෆිසිකල් සිට කියන කමන්නේ නැහැ ටීචර් ඉස්කෝලේ වාර විභාගය කියන කමන්නේ නැහැ අපි එනවා මොකද මේ වෙලාවේ 11 වසරේ අපේ තව එක්ස්ට්‍රා ක්ලාස් එකක් දැම්මා මොකද යාළුවට ගොඩාක් පේපර්ස් කරන්න ඕනේ ඒ නිසා ඔයාලගේ ටයිම් එකට යාළුවට මේ O level දරුවන්ට ක්ලාසස් දාලා දෙන්නේ අපි කියන කමන්නේ නැහැ ටීචර් මේ විභාගෙ තිබුණේ කමන්නේ අපි එනවා ඇයි අර අපේ 9 වසරේම ගිය අවුරුද්දේ එහෙම
නිවාඩු මේ ෆස්ට් ටර්ම් එකේ නිවාඩු එපා කියලා එදා කියන්නේ එදා උදේ සයන්ස් පේපර් එක තිබ්බේ. එදා හවස මේ ඊළඟ දවසේ ගණන්. එහෙම තිබිලා මේ හවස ක්ලාස් ආවනේ. ක්ලාස් එක නිවාඩු දෙන්න එපා කිව්වා. මං නිවාඩු දුන්නේ නැහැ. ආසාවනේ ආසාව. අපි දෙවෙනි වාර පාඩම් කරේ එදා. පුදුම ආසාවක් තියෙන. ආසිතන සයන්ස් ක්ලාස් කියන්නේ නිකන්ද නේ ටුවිනි. හරි. ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නේ. සුළඟ නිර්මාණය වී ඇත්තේ ලෙසි. තාප ශක්තිය මගිනි, ගුරුත්වාකර්ෂණය මගිනි, සූර්ය ශක්තිය මගිනි, උදම් රළ මගිනි. හක්කාලා එවන්න සිනුදී. මොකද හිතන්නේ තෙවුසා? සුළඟ නිර්මාණය වෙන්නේ මොකක් කියලාද? මම කිව්වත් එක්ක ඔයාලට සුළඟේ ශක්තිය ගැන කියද්දි නේ තිනාදි. තිනාදි මට හાર્ට් ස්පෝටියක් විතර වෙලා thank you තිනාදි. තිනාදි ලකුණු දැම්මනේ. කොහොම හරි අර ඕඩර් එකටම ලකුණු ටික දැම්මා. හරි. ඔන්න මම මේ ආකාරයෙන් පිළිතුරු පත්‍ර බාරගෙන අවසන් කරන්න යන්නේ. ඒ තිනාදි. හරි. සුළඟ නිර්මාණය වෙන්නේ කොහොමද මම ඔයාලට කියලා දීලා තියෙන්නේ. රස්නේ හින්දාද? නිමයි රස්නේ උදව් වෙනවා සූර්යයාගේ රස්නය. එතන සූර්යයා තමයි ඩයිවර්ස් කන්ද ඇතුලේ තියෙන ශක්තිය තියෙන්නේ සූර්ය ශක්තිය. අපේ ඇඟ ඇතුලේ තියෙන්නේ සූර්ය ශක්තිය තමයි. ඒ සූර්යයෙන් හදපු රසායනික ශක්තිය අඩංගු කැම කාලානේ අපි ඉන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම සූර්ය ශක්තියෙන් තමයි ආවේ. හරිද? සුළඟ නිර්මාණය වුනේ සූර්ය ශක්තිය නිසා. එක පැත්තකට අවුව වැටුනහම ඒ පැත්තේ වායු රත් වෙලා උඩ යනවා. සිසිල් වායු අංශු ඒ පැත්තට ගලනවා. ඒක තමයි අපි සුළඟ කියන්නේ. එතකොට ඔය සුලි සුළං ඇති වෙන්නේ සූර්ය නිසා. ඔයාලා දන්නවද? හොඳ වගේම තියෙන නරකක් තියෙනවා නේ. උලඟක් නම් එනකොට ෂෝක්. සුලි සුළඟ ඇති වෙන්නේ සූර්ය නිසාම තමයි. ඒ මුහුදේ ඒ ප්‍රදේශෙ ගොඩාක් අධික විදියට රත් වුණාම එතන වායු අයින් වෙලා අනිත් වායු කැළතිලා එනකොට තමයි සුලි සුළඟ නිර්මාණය වෙන්නේ. තුන්වෙනි වාරෙදි තියෙනවා. 3 එව්වේ දක්ෂයෝ බලමු. ඔයාලා ඉවලා නැහැ. විවු ඉන්න හොඳ වෙලාවට රොයල් කොලෙජ් එක බබලලා තියෙන්නේ. විපු හරියටම හරි විපු ඔය තියෙන මං ඒකට විපුට 25000ක්ම දෙනවා. නියමයි. ඇත්තටම සූර්යයාගේ ශක්තිය තමයි ඔක්කොම ඇතුලේ තියෙන්නේ බය නැතුව ලියන්න පුළුවන්. ඩයිවර්ස් කන්ද ඇතුලේ තියෙන්නේ ෆොසිල ඉන්ධන ඇතුලේ තියෙන්නේ මිනිස්සාගේ ශරීරය ඇතුලේ ගත්තත් ඔක්කොම සූර්ය ශක්තිය නිසා තමයි නිර්මාණය වුනේ. හොඳයි නේ ගොඩක් ඒවා ඉගෙන ගන්න ටෙස්ට් එකට කලින් 4 ජීවීන් තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය අපි කවුඩ් ද ක්විසිස් ද වයිට් බෝඩ් බෝද හැමදාම අහනවා නේ තිනාදී. ඔන්න වන්න පුළුවන්. දැන් නම් අමතක වෙන්න විදියක් නැහැ. ජීවීන් තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය මොකද්ද? ශ්වසනය. ප්‍රජනනය කියන්නේ නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාව. හරිද? පෝෂණය කියන්නේ ජීවීන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම. වර්ධනය නම් ප්‍රමාණයෙන් විශාල වීම. ඔක්කොම කතා කරලා තියෙන්නේ. පළවෙනි වාරේ පාඩනුත් එනවා. දැන් ඔයාලා පාඩම් කරන්න ගන්නකොට තුන්වෙනි වාරේ පාඩම් ටික ඉස්සෙල්ලා දැන් පාඩම් කරගන්න මේ දවස් ටිකේ. තුන්වෙනි වාරේ ආයෙත් බලන්න. මොකද වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් තුන්වෙනි වාරේ පාඩම් මේ දෙක. දෙවෙනි වාරෙන් තමයි ආන්නේ. මොකද දැන් මම කේම්බ්‍රිජ් එකේ ඔළුවේ ඉන්නේ. දැන් කේම්බ්‍රිජ් තියෙන්නේ ඉන්නේ. ඒගොල්ලෝගේ තර්ඩ් ටර්ම් ඉවර වුණා. හරිද? දෙවෙනි වාරේ පාඩම් ටික ඔක්කොම බලන්න. දෙවෙනි වාරේ ටික ඔක්කොම බලන්න. ඊට පස්සේ ආයෙත් පළවෙනි පාඩමේ ඉඳලා බලන්න. දැන් අපි හැමදාම ගොඩක් දරුවෝ පළවෙනි පාඩමේමයි ඉන්නේ. ඒකට පාඩම් වෙලාම නැහැ. තාම පළවෙනි පාඩම කියවනවා. එහෙම හරියන්නේ නැහැ. අනිත් එක දැන් ඔයාලා හිතනවානේ පාඩම් කරලා ඉවරයි කියන්නේ මේ පොත කියවලා ඉවර වෙන එකට කියලා. එහෙම නෙමෙයි. පාඩම් කරලා ඉවරයි කියන්නේ අපි කරපු පේපර්ස් තියෙන්නේ. පේපර්ස් කරලා ඉවර වෙන්න ඕනේ. බස්නාහිර පළාත් නම් දරුවෙක් නම් බස්නාහිර පළාත් පේපර්ස් මොන පළාත් වලත් කමන්නේ. පළාත් පේපර් සෙට් එක කරලා ඉවර කරන්න. මේ වගේ පොතක් ඔයාලා ගාව තියෙනවනේ. හරිද? පළාත් පේපර්ස් කරලා ඉවර කරන්න. එතකොට දෙවෙනි වාරේ තියෙන වාර පරීක්ෂණ පේපර්ස් ටික ඔක්කොම කරලා ඉවරයි නම් ඔයාලා පාඩම් කරලා ඇත්තටම ඉවරයි. ඊට පස්සේ නෝට් එක බලා ගන්න. දැන් කරන්න ඕනේ. දැන් ඔයාලා ඔක දුක කතා කරලා ඔය එකකින් විකාර කියලා ඇවිල්ලා එකපාර පොත බැලුවට මතක තියෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම ඔළුව එක තැනකට ගේන්න ඕනේ. දැන් ඔයාලා ඉන්නේ අර වෙන අර කතාවල වෙච්ච දේවල් හිතනවා. ඒ ඔක්කොම බොරු කියලා හිතන්නේ. ඒවා ඇත්ත කියලා ඒවල ජීවත් වෙනවා. අර මම දැක්ක එකක මොකක් හරි එකකට මේ කමෙන්ට්ස් වලට මම මේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මේ මේවට මෙච්චර කමෙන්ට් දාන්න. මේක හම්බෙන් දැක්ක මම දැක්ක කමෙන්ට්ස් 700 ගාණක්. මේ මිනිස්සුන් දෙයියනේ ඒවට කමෙන්ට්ස් උන් දාලා ඉන්නේ. බොරු කියලා හිතන්නේ නැහැ. කතා ඇත්ත කියලානේ හිතන්නේ. ඔය යන ටෙලි ඩ්‍රාමාස් වල ඒවා නේ. මම ඇත්තටම ටීවී බලන්නේ නැහැ. අපේ ගෙදර ටීවී එකක් ඔන් වෙන්නේ නැහැ. මම ඉන්ටර්නෙට් එකෙන් ඔක්කොම මේ නිවුස් ටික අප්ඩේට් කරනවා. අනිත් එක මේ ෆයිල් මම නම් ආසයි අලුතෙන් හොයාගන්නවා. ඒවා බලන්න. හරි. ඉතින් මේ කතාවල ජීවත් වෙනවානේ අපි මිනිස්සු. එහෙම වෙන්න එපා. දැන් ඔයාලා තින්නේ එහෙම නිකන් ඒ වගේ පරිසරවලනේ. ඒකට පාඩම් කරන්න ගන්නකොට ඔයාලගේ පාඩම මේසේ ඉස්සරහා තියෙන බිත්තියක හරි පැත්තෙන් හරි කවන්න. ගොඩක් රතු පාටින් නම් හොඳයි. රතු පාට පොඩි තිතක් ඇඳ ගන්න.
හරිද? ආවට පස්සේ මම කරා ඕක හරියනවා වැඩි. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා ඉඳගත්ත ගමන් පොත බැලුවට ඕක අර ඔළුවේ අර විකාර වැඩි. ඒ නිසා අර තිත දිහා බලාගෙන ඉන්න. තප්පර කීපයක් බලාගෙන ඉද්දි ඔයාලගේ හිත කියවන්න ගන්නවා පිස්සු දොඩවනවා ඒවට ඉඩ දෙන්න. කියවන ඉවර වෙනවනේ. හරිද? හරි මම දැන් පාඩම් කරන්න යනවා නවත්තන්න. හරි කියලා ඔළුවට ගන්න. ඊට පස්සේ ෆෝන් එක බලන්න එපා. ඊට පස්සේ ඔයාලා පාඩම් කරන්න ගන්න ඕන. ඔළුව එතෙන්ට ගේන්න. ඔළුව එතෙන්ට ඇවිල්ලා නැත්නම් අපි නිකන් මේ පොත බැලුවට මතක තියෙන්නේ නැහැ. ඉතින් ගෙදර සද්ද ඇහෙනවා නම් ඉතින් එතකොටත් ඩිස්ටර්බ් වැඩේ. ඉතින් පොඩක් සද්ද නැති තැනකට ගිහිල්ලා වැඩේ පටන් ගන්න ඕනේ. ඒ තිත ඔයාලා ගෙදර නිස්කලංකම තැන පාඩම් කරන්න ගන්න. එතන ඒ තිත තියලා ඒක දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔළුව එක තැනකට එනවා. අර විකාර නවත්තලා එයා හරි පාඩම් කරමු කියලා එනවා. එයා කියවලා ඉවර වෙන වෙලාවක් එනවනේ. හරි. දැන් බලන්න. කියලා පටන් ගන්න. ඊළඟට දැන් සයන්ටිෆිකලි ගොඩාක් අය පාවිච්චි කරන වැඩක් තමයි ඒක මමත් කරා. ඇත්තට මම එහෙම නිකන් කොච්චර අර පවර්ෆුල් කියලා හිතුවේ නෑ. හැබැයි මට හොඳට එළිය ඕනේ මේසෙට. ඉතින් ඒ නිසා මම මේසෙ ගාවටම හොඳට ලයිට් එකක් දාගත්තා. ඉතින් පාඩම් කරනකොට තමයි මම කොහොමත් ඕක ඔන් කරේ. ඒක ඇත්තටම පස්සේ තමයි මම දැනගත්තේ ඒක මේ ඒ කියන්නේ ලෝකේ භාවිතා කරන ටෙක්නික් එකක් කියලා ඒක. හරි ඉතින් කොහොම හරි වලට පුළුවන් මේ වැඩේ කරන්න ටේබල් ලැම්ප් එකක් හරි කමන්නේ. ටේබල් ලැම්ප් එක දාගන්න. අනිත් ලයිට්ස් ඔක්කොම ඕෆ් කරන්න ඕනේ කියලා එකක් නෑ. අර ගොඩාක් කළුවරෙද්දි අපේ දරුවා හරිම මේ බය වෙනවා. හරි ප්‍රශ්නනේ. එහෙම වෙන්න ඕනේ නෑ. ඔය මේ පොල් මං කියලා මොනවද නෑ. හරිද? ලයිට් ඔක්කොම දාලා තිබ්බත් කමන්නේ. ඔයාලගේ ටේබල් එක ගාවට හොඳ ලයිට් එකක් දාගන්න. පස්සේ ඉතින් කෝටි ගාණක් සල්ලි එන ජොබ් එකක් කරද්දි බිල් ගෙවන්න පුළුවන් නේ. හරිද? මේ ලයිට් එකක් දාගන්න. ඊට පස්සේ පාඩම් කරනකොට විතරක් ඒ ලයිට් එක දාන්න. දාලා ඊට පස්සේ පාඩම් කරන්න විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් බ්‍රේක් ගන්න. ආයෙත් විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් බ්‍රේක් ගන්න. ඒක ඔයාලට දිගටම කොටස් 4කට කරොත් ඒ වගේ සෙෂන් 4ක් කරොත් පැයක බ්‍රේක් එකක් හම්බ වෙනවා. අතරම ඔයාලගේ වැඩ ටික කරගන්න දැම්මම ට්‍රැක් එකට ආවහම ඔයාලට ලොකු වෙද්දි ලේසි. එන්න බලන්න හරිද මම කරෙත් එහෙමයි. මම විනාඩි 25 කියලාම හැම වෙලෙම බැලුවේ නෑ. මම පුළුවන් තරම් ආසාවෙන් බලලා ආපෝ ඇති දැන් ඇති වගේ හිතුනම විනාඩි 5ක විතර බ්‍රේක් එකක් ගන්න ආපෝ ගොඩ ඇවිදලා එනවා වතුර ටිකක් බීලා ආයෙත් ඇවිල්ලා වාඩි වෙනවා. හරිද? එතකොට ඔයාලා දැම්ම මේක ට්‍රේන් කරගත්තාම හරි. අර ලයිට් එක ඔයාලා ෆෝන් බලනවා නම් වෙන වැඩ කරද්දී ඕෆ් කරන්න. එතකොට ඔළුව දන්න මේ ළමයා මේක ඔන් කරන්නේ පාඩම් කරන්න කියලා. ඒක කෙලින්ම ફોකස් කරන්න උදව් කරනවා. ඒක වැඩක්. ඔයාලා කරලා බලන්න. ඒකට ඉස්සෙල්ලාම අර එන්ජින ඔළුව ගේන්න ඕනේ පොතේ. ඊට පස්සේ ඒ ඔයාලට පැය ගණන් එක දිගට පාඩම් කරන්න බෑ. ඒ ලෙවල් වගේ දරුවන්ට එහෙම පුළුවන්. ඉස්සර මම ක්ලාසස් කරේ අයියලා අක්කලාට. එතකොට එයාලා කිව්වේ ටීචර් පැය 16ක් පාඩම් කළා කියලා එයාලා ඒ කොටු ගහලා එහෙම සිස්ටම් එකක් තියෙනවා. තරු සිස්ටම් එකක්. ඉක්මනට ගෙනල්ලත් පෙන්නනවා. විතර වැඩ කරන්න පුළුවන්. ඒ ලොකු අයියලා අක්කලාට. දැන් ඔයාලා ගත්තාම එහෙම කුටිකට පැය ගණන් බෑ. ඒ නිසා විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් බ්‍රේක් කරනවා. ඒ වගේ සෙෂන් දෙක තුනක් කරගත්තා කියන්නේ දවසට ඇති. හරිද? හොඳටම පැය දෙකකට විතර වෙන්න කඩ පාඩම් කරගත්තොත් වැඩි හරි හොඳට බ්‍රේක් ගන්න. ඔය පාඩම් කරන වෙලාවේ උපරිමය දෙන්න ඕන. හරි. ශ්‍රේෂ්ඨනේ ඒක ලේසියිනේ. ඒ නිසා මම අහන්න යන්නේ මොකක්ද අන්නද ටුයිනි? ඊළඟ. හරිද? ගණිත ගාව තියනවාද වෙස්ටර්න් ප්‍රොවින්ස්? අන්න නියමයි ගණිත. දැන් ඔයාලා තාම අරගෙන නැත්තම් පේපර්ස් පොතක් ගන්න එක ලොකු ගාණක් වෙන්නේ නැහැ. අරගෙන අනිවාර්යෙන් කරන්න. විශේෂයෙන් සයන්ස් මැත්ස්. ඉංග්‍රීසි උතුම්. විශේෂයෙන් මැත්ස් නම්බර් 1 මැත්ස්. දැන් එක්සෑම් එකේදී මම ඔයාලා පොත පෙරලලා මම එතන ගණන් හදනවා මම එතන හොඳටම කරනකොට ජීවිතේට වෙන්නේ නැහැ. හරිද? විශේෂයෙන් ගණිතය අනිවාර්යෙන් ගන්න දැන් තාම අරගෙන නැත්නම් බස්නාහිර පළාත් පොතක් ගන්න. බස්නාහිර පළාත් පසුගිය වාර පරීක්ෂණ පොතක්. මම මැත්ස් නෙමෙයි මගේ සබ්ජෙක්ට් එක. හැබැයි මේ ඔයාලගේ සබ්ජෙක්ට්ස් වලින් මේන්ම සබ්ජෙක්ට් එක මැත්ස්. මැත්ස් කරොත් මමත් මැත්ස් වලින් තමයි වැඩි ගොඩ දාගත්තේ. මැත්ස් කරද්දී අනිත් දේවල් පාඩම් කරන්න මොලේ හැදෙනවා. පටන් ගන්න මැත්ස් වලින් ඔයාලට තේරෙයි පාඩම් කරන ඒවා වුණත් හොඳට මතක තියෙනවා මැත්ස් වලින්. ස්පීඩ් එක හදාගත්තොත් වැඩිම වෙලාවක් දැන් ඔයාලට මැත්ස් වල ලකුණු අඩු නම් වැඩිම වෙලාවක් මැත්ස් වලට දෙන්න. හැමදාම විනාඩි 25 කැලි දෙකක් හරි විනාඩි 25 දෙකක් හරි හැමදාම දෙන්න. ඔයාලට තේරෙයි ඒක ගේම් එකක් වගේ. අර අපි ගොඩක් දරුවෝ ආස නැහැ. දැන් 10 වසරේම කියනවා දශම ස්ථාන 10 බල වැඩි කරන්න බෙදන්න තියෙන ආපෝ ගාන බයොලොජි ප්‍රජනක පද්ධතිය මාර ආසයි. අර යවුරුද්දට කලින් අවුරුදු පුතේ උදේ 7:00ට ක්ලාස් එක තිබ්බේ 6:00ට ආවේ. හරි මම ඔයාලට කියන්නත් ඇති මේ 6:00ට වෙලෙ දැන් බෙල් කරනවා. මම එතකොට රෙඩිත් නැහැ. ඊට පස්සේ මම ටක් ගාලා ගිහිල්ලා මම මෙලුවා 6:00 වැරදිලාද කියලා ටීචර් මම කලින් ආවා ටීචර් පස් එකවත් මිස් වුණා. මම අනිත් දවසට එන්නකෝ ඔය වගේ. ප්‍රචුරණී පාඩම දවසට උන්ට පැනගෙන එනවා. ඉතින් ගණන් తీරකොට අය බල ගාලා එහෙම කැමති නෑ. මැත්ස් වලට ආස වෙන්න හරිද? මම කියන්නේ මැත්ස් දවසට තමයි පැය දෙකකට හරි කලින් එන්න ඕනේ. බැලුවා මේ හිමිතිරි වාන්දර උදේ වාන්දර කොළුවරේම බෙල් කරන
රජනනේ පාඩම මිස් වෙයි කියලා මම කලින් මාව ටීචර් කොහොමද බස් එක මිස් වුණොත් එහෙම මට පාඩම මිස් වෙනවා. රජනනේ කියන්නේ මාර. ඊට පස්සේ පාඩම ඉවරනට පස්සේ තේ පුතා කියන ටීචර් අපි ආයෙ මොලේ ඉඳලා ඒ පාඩම කරමුද? රජනනේ නම් ආයෙ වෙන්න මොකොත් ඒකම නෑ. ඊට පස්සේ කියන දැන් එතකොට 10නේ. ඊට පස්සේ 11 කියන ටීචර් අර වගේ පාඩමක් නෑ. ආයෙ නෑ. මං කෝ ආයෙ නෑ. ඒක තියෙන 10 වලට කියලා දෙන්න. හරිද? හරි. ඔන්න යම්කෝ මම මේක තමයි අහන්නේ. ප්‍රශ්න අංක 5. ඈත ගසක වසා සිටින පක්ෂියෙකු හොඳින් නිරීක්ෂණය කරන්න වඩාත් සුදුසු උපකරණ. ලේසි. ඊට පස්සේ අපි වයිට් බෝඩ් බෝ කරමුද විබෝ? ඔව් නේ. කන් මරන්න. හරි. දැන් ටක් ගාලා මොකද්ද හොඳම දේ? හරි. ඔන්න මම ඒකත් ඉවර කරා. මේකෙන්. හරිද? හරි. ඈත ගසක වසා සිටින පක්ෂියෙක් බලන්න මොකද්ද හොඳ? අන්වීක්ෂයෙන් බලන්න බෑ. ඕනනම් පක්ෂියාගේ පිහාට්ටක් ගෙනල්ලා එහෙම තමයි සියුම් කොටසක් බලන්න වෙන්නේ. ඒක හරියන්නේ නැහැ. හරිනේ. ඒක හරියන්නේ අන්වීක්ෂ ගන්න බෑ. අපි අන්වීක්ෂ ගන්න ඉතා කුඩා දේවල් විශාල කරලා ගන්න. කියන්නේ ශුද්‍ර ජීවීන්ව බලන්න. ඒ වගේ චූටි අයව ලොකු කරන්න. අක්කාචෙන් ඕනනම් කුරුමිනියෙක්ගේ අණ්ඩක් වගේ බලන්න පුළුවන්. පක්ෂියෙක් බලන්න බෑ. දෙනිතිය හොඳයි. මොකද දෙනිතිය අපිට ફોකස් කරලා ඈත ඉන්න කුරුල්ලව ලේසියෙන් බලා ගන්න පුළුවන්. දුරේක්ෂ හොඳයි. මේ දුරේක්ෂය අපිට ફોකස් කරන්න අමාරුයි. ඔයාලා දැකලා තියෙනවද දිගයි. ඒක මෙහෙම කරකවන්නම මාර අමාරුයි. ඒක නිසා අපි ඈත තියෙන තරු බලන්න ඒ වගේ අර වෙනස් නොවන දෙයක් බලා ගන්න තමයි දුරේක්ෂය හොඳ. ඒ නිසා දෙනතිය තමයි වඩාත් සුදුසු වෙන්නේ. මේක භාවිතයේ පහසුයි. අපිට ටක් ගාලා හරවන්න පුළුවන්. දුරේක්ෂ ලේසියෙන් එහෙම හරවන්න බෑ. මේක ගොඩක් දිගයි. මේම හරවලා ફોකස් කරද්දී කුරුල්ලා ගිහින්. ඒ නිසා දෙනතිය ලේසි. හායි තිනුකි කාලෙකින් හම්බුනේ තෙනුකිව. නේ අපේ තිනාගේ මට හාත්ස් ගොඩක් කියලා thank you තිනා. අනිවාර්යෙන් තිනාදී පලාත් පේපර්ස් ටික කරන්න. හරිද? දැන් පාඩම් කරනවා කියලා ඔයාලට කරන්න ඕනේ. නෝට් පොත බැලුවා. ඒ පාඩමක් පොඩි කැලලයිනේ තියෙන්නේ පාඩම් වල. ඒ ටික බැලුවා. තියරි ටික ඉවර කරා. ඊට පස්සේ ගණන් ප්‍රශ්න බැලුවා. දෙවෙනි වාර පරීක්ෂණ ඒවා ඔයාලට කරන්න තියෙන ටයිම් කරලා කරන්න. මේ MCQ එකේ විනාඩි ප්‍රශ්න 20යිනේ. විනාඩි 10න් විතර ඉවර වෙනවා. ඊට ටික කරලා හරි වැරදි දාගන්න. හරිද 2017 18 19 20 ඔහොම ඔයාලට 2025 වෙනකම්ම කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ඒවලත් දැන් ඉවර වෙලා තියෙන පාඩම් නෑ ඉවරයි අතර දෙවෙනි වාරේ. ඒ පාඩම් වල ඒවත් ඒ ටික කරන්න. නැත්තම් ඔයාලට පුළුවන් මේකේ පාඩම් තියරි කොටස බැලුවා. ඒ පාඩමට අදාළව දැන් අපි ගමුකෝ චුම්බක කියලා. චුම්බක පාඩමට ටක් ගාලා බැලුවා පිටු කීපේ තියෙන. ඒක බැලුවා. ඒකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරා. එහෙම කරගෙන යනකොට ඔයාලට තේරෙයි දෙටම පුළුවන් වෙනවා. දැන් ගිය අවුරුද්ද ඔයාලා දන්නේ නැන්නේ අපි මේ සැරේ රිසල්ට්ස් ආව මම ඒකේ වීඩියෝ එකකුත් ඔයාලට දාන්නම් අපි කොහොමද අපේ රිසල්ට්ස් බලමු. එතකොට මේ ඒක පුතේ කිටියා යාපනයේ එයා ඔක්කොම බස්නාහිර පළාත් ඉවරයි. ඊට පස්සේ දෙමළ ටීචර් කියලා යාපනයේ මොකද්ද යාපනයේ පේපර්ස් වගේ සිංහලට හරවලා. ඒ වචන දැන් දෙමළ ටීචර් සයන්ස් දන්නේ නැහැනේ. ඉතින් එයා ප්‍රවේගය වේගය කියලා ලියලා තිබ්බා ඔළුව පිස්සු විකාර වෙලා ගියා. හරිද? එයා ඒ තරම් මහන්සි නෑ දෙමළ ටීචර් කියලා අර දෙමළ වචන සිංහලට හරවලා ඒවත් කරා යාපනයේ පේපර්ස්. මම කියන්නේ ඉතින් මහන්සි වෙන්න ඕනේ මමයි ඒකට මහන්සි වුනේ. ඇයි දැන් ටීචර් ලියලා වේගය ඇත්තට මෙතන ඉන්න ඕනේ ප්‍රවේගී. ඉතින් ටීචර් දන්නේ නැහැ නේ. ඉතින් යා එහෙම ඊටම එක්සැක්ට්ලි කන්වර්ට් කරන්න දන්නේ නැහැ. එයා ඊට පස්සේ දැන් මම දැනනකොට අහන්නේ ප්‍රවේගය ගැන. මෙයා වේගෙන් කරන්නේ හොයන්න බෑ ප්‍රවේගය ඕන. බලද්දි දීලා තියෙන්නේ ප්‍රවේගය මට. ඕක වචන ප්‍රශ්නක් තිබ්බා දෙමළ. අයියෝ. මම නම් දෙමළ දන්නේ නැහැ. මම ඉන්ට්‍රෙස්ට්ුත් නැහැ මේ. කොහොමද දෙමළ ටීචර් මාරු සපෝට් එකක් දීලා තිබ්බා. ඊවත් කරා. ඉතින් ඒ නැද්ද 9 days මේ සැරේ. මම වල රිසර්ච් එකක් පෙන්නුවා යාගේ. තිනුකි හිටියේ නෑනේ මම රිසර්ච් එක ෂෙයා කරා නම් වීඩියෝ එක YouTube දාන්න යන්න මේ වීකෙන්ඩ් එකේ එන් කිව්වට හෙට හරි අනිද්දා වෙයි මේ එතකොට මේ ඔයාලා බලන්න හරිද මම එවන්නම් අපේ රිසල්ට්ස් අස හිතන සයන්ස් ක්ලාස් රිසල්ට් හරි ඔන්න දෙනෙතිය තුන ඒව දක්ෂයට ලකුණු දෙන්න යන්නේ බලමු නියමයි ඔයාලා තුන එව්වේ මේ මලෙන් පස්සේනේ තිනාදී ගනිදු හරි ගනිදු අපි කීයක් දෙන්නේ 20000ක් දෙමුනේ හරි මේ තියෙන්නේ ගනිදු ඊට පස්සේ සෙනුදි තුයිනි සෙනුදි හරි තුයිනි ඊළඟට තිනාදිත් වල තිබ්බ තෙව්සස්ටත් දෙමු තිනාදි තෙව්සස් හම්බුණා
යවිත් හම්බුණා. අපි ටෝටල් එක බලන්නත් තියනවානේ. යමයි. හරි. දැන් ලබන සතියේ තමයි තුවිනි අපි රිවිෂන් එකක් කරන්න යන්නේ. ඔක්කොම ටික මුළු පාඩම් ඔක්කොම ඔයාලට රිවයිස් කරලා දෙන්න යන්නේ. මොකද විභාගේ 16 සයන්ස් තමයි 16 ලස්සන දවසේ. හොඳට ලියන්න. ඔයාලට 11 වෙනිදාට අපි සම්පූර්ණයෙන්ම රිවිෂන් එකක් කරනවා. දෙවෙනි වාරේ සම්පූර්ණයෙන්ම පාඩම් මතක් කරලා දෙන්න යන්නේ. මිස් කරගන්න එපා. ලබන සතියේ තමයි දවස. ඉතින් කමන්නේ අපි වීඩියෝස් බලන දරුවෝ ගොඩාක් ඉන්නවා. මම වීඩියෝ එකක් ගෲප් එකට දාන්නම්. මොනවා හරි වෙලා ඔයාලට මිස් වුණොත් වීඩියෝ එක හරි බලන්න පේපර් එකක් ගෲප් එකට එවනවා. බලාගෙන යන්න. ඔයාලට මාව මතක් වෙයි. හරි. පාර්ට් 2 එකටත් යන්න ඕනේ. ඊට කලින් අපි චුම්බකයේ අන්තිම ස්ලයිඩ් එක තිබ්බා. ඒකත් තියාගෙන ඉන්න ඕනේ නෑනේ ඉවර කරමු. මතකද අපි අර වීඩියෝස් වල ගිය සතියේ බැලුවා ලස්සනට මේ චුම්බක බල රේඛා ටික. වීඩියෝස් ටික ඔක්කොම බැලුවා ටුවිනිට එවන්න. හරිද? මේ තියෙන්නේ චුම්බකයේ කවර එක පැතිරිලා තියෙන විදිය. යකඩ කුඩුවේ පෙන්නන්නේ මොනවද? චුම්බක බල. එතකොට චුම්බකයක යම් සීමාවක් වටේට තමයි එයාගේ පවර් එක තියෙන්නේ. අපි ගිය සතියේ කතා කරා. යම් සීමාවක තමයි චුම්බකයේ පවර් එක තියෙන්නේ. මේ චුම්බකයේ බලය පැතිරිලා තියෙන ප්‍රදේශයට අපි කිව්වා චුම්බක ක්ෂේත්‍රය. ආනේ දෙන්න බය වෙලා චුම්බක ක්ෂේත්‍රයට. අපි නම් බය නැහැ. අපි දැන් හොඳටම දන්නවා. චුම්බක ක්ෂේත්‍රය. ඔන්න හරි. ඊළඟට ඔයාලට දෙනවා චුම්බක බලය වැඩිම කෙනාව හොයන්න. එන්නොත් මොකද කරන්නේ? අර එකපාරක් බස්නාහිර පළාතේ දීලා තිබ්බා. ඔයාලා බලන්න පේපර්ස් කරද්දී හම්බෙයි. එයාලා කියලා තිබ්බා. ඔබට ඇල්ෆිනිටි සහ චුම්බක දෙකක් A සහ B ලෙස චුම්බක දෙකක් ලබා දී ඇත්නම් A සහ B අතරින් ප්‍රබලම චුම්බකය හොයාගන්නේ කොහොමද කියලා ඇහුවා. මොකද කරන්නේ? වැඩිම ඇල්ෆිනිටි ගානක් ආකර්ෂණය කරගන්නේ කවුද කියලා බලමු. ඇල්ෆිනිටිස් දීලා ඔක්කොම දීලා තිබ්බා. එතකොට මේ විදිහට තියලා වැඩිම ඇල්ෆිනිටි ගානක් ආකර්ෂණය කරගන්න පුළුවන් කෙනාට තමයි චුම්බක බලය වැඩිම. හරිනේ. ඒකත් පුළුවන්. අන්තිමේටම ඔයාලට ගෙදරදීම චුම්බක ආධාර කරගෙන පොඩි බෝට්ටුවක් හදාගන්න පුළුවන්. එතනින් ඉවරයි ඔක්කොම. ලේසි. අපරාධනේ මේ ස්ලයිඩ් එක අපි තියාගත්තේ කවන්නක් කොපල්. මේ තියෙන්නේ අපි මේකේ අටට මෙහෙම කාඩ්බෝඩ් එකක් තියලා තියෙන. දැන් මේ වතුර භාජනේ ලී පතුරක් මේ නැත්නම් කාඩ්බෝඩ් එක පෙඟේ ලී පතුර තියලා මෙතෙන්ට පේපර් ක්ලිප් එකක් තියලා තියෙනවා. ඉතින් අපිට ඕක නිකන් බෝට්ටුවේ හැඩයට හදලා අලව ගන්නත් පුළුවන්. ඊට පස්සේ මැදින් අර පොඩිය වගේ ගහලා පිළිම රෙඩි කරගන්න පුළුවන්. හරිද? වැහෙන්න ඇමිනුම් කටුව වැහුණත් අවුලක් නෑ. අපු හොඳට වැඩ කරනවා. හොඳට ඇමිනුම් කටුවක් මේක අලවලා ඊට පස්සේ මේ තියෙන ක්ලේ එකක අපිට මේ පොඩිය දාලා නිකන් බෝට්ටුවේ හැඩයටම හදා ගන්නත් පුළුවන්. දීපතුර කාන්ට වගේ බෝට්ටුවක් නේ හදාගත්තරම් පේන්නේ නැති වෙන්න. හරිද? ඊට පස්සේ අපි කරන්නේ අපි දන්නවනේ මේ ඇමිනුම් කටුව මේ චුම්බකයට ආකර්ෂණීය වෙනවනේ. අපි මේ වගේ චුම්බකයක් අපිට පුළුවන් යකඩ කූරකට මේ සවි කරලා මේකට ලං කරද්දි බෝට්ටුව ඒ පැත්තට ඇදිලා එනවා. ලේසි. මේ වගේ සරල බෝට්ටුවක් හදාගන්න පුළුවන් අපිට වතුර අල්ලන්නේ නැතුවම මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් එළියේ ඉඳන්. ඉවරයිනේ. ඊළඟට අපි මේකත් කතා කරා. ප්‍රති චුම්බක මැග්නඩෝර් චුම්බක ගත්තාම චුම්බක ද්‍රව තියෙන්නේ උඩයි යටයි. දෙකෙලවර නෙමෙයි දෙපැත්තේ. අපි එක කතා කරා මම ඔයාලට වෙනවත් එක ගිය සතියේ ආකර්ෂණය වෙන හැටි. දැන් එතකොට මේ පැත්තේ නෝත් නම් තෙනුකි මේ පැත්තේ නෝත් නම් අනිත් පැත්තේ තමයි සවුත් එක තියෙන්නේ. මේකෙත් එහෙමයි. හරිද? මේ පැත්තේ මේ උඩ නෝත් නම් යට පැත්තේ තමයි සවුත් තියෙන්නේ. දෙකෙලවර නෙමෙයි. එච්චරයි ඒක දැනගන්න තිබ්බේ. ඉතින් දැන් ඔයාලා චුම්බක වලට ආස වෙනවනේ. ඒව ගිනාවට පස්සේ ඔය මැග්නඩෝර් වගේ ප්‍රබල චුම්බක මේ ලැප්ටොප්ස් කම්පියුටර්ස් ගාව තියන්න එපා. මේ අපි ප්‍රබල චුම්බක ගෙනල්ලා තිබ්බොත් මේව ඇතුලේ තියෙනවා චූටි චුම්බක. ඒ වල චුම්බක බලය අඩු වෙලා ගිහිල්ලා ඒ ඩැමේජ් වෙන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වලට. ඒ නිසා විදුලි උපකරණ අසල චුම්බක තියන්න හොඳ නෑ. සිලබස් කවර් අපි කලින්ම ඉවර කරා. නේ තිනාදී? හරි. එහෙනම් ආයි පේපර්ස් වලට මෙයන්. ඔව්. හරි. දැන් ඉතින් MCQ කරානේ අපි 5ක්. දැන් යන්නේ ඉරි ගහනේ වට නෙමෙයි ලියන ඒවට. හරි. විනාඩි 20ක් තියෙනවා යේ අපි එකත් බලමු. ගොඩාක් වෙලාවට පරීක්ෂණ තමයි සයන්ස් වල දෙන්නේ. අපි මේ සියලුම පරීක්ෂණ ඔයාලට කරලා පෙන්නලා දෙනවා. බැලුම් කුඩු කරා. සියලුම ප්‍රැක්ටිකල් කරලා පෙන්නලා තියෙනවා. ඔක්කොම බලමු. දැන් මෙහිම දීලා ගොඩාක් වෙලාවට වයව පළාතේ දකුණු පළාතේ බස්නාහිර මාරාසයි. හරිද? මෙහිම දීලා ඔයාලගෙන් අහනවා නිගමනය මොකද්ද? නිරීක්ෂණය මොකද්ද අහන්න. හරි. ඒකයි මම මේක දැම්මේ.
අත අපේ දරුවෝ ලිව්වා ෆිසිකල් එකේ නියමයි මට මාර සතුටක් ආවා මේ හොඳට වැඩේ කරගෙන ගියා. හරි මම අහන්නේ මේ පළවෙනි අවස්ථාවේ නිගමනය මොකක්ද කියලා. අපි මේ පරීක්ෂණේ ගොඩක් පාරක් කරා. මේ තිනාදී ටක් ගාලා එවන්න තෙනුර මොකක්ද කනිදු අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නිගමනය කියන්නේ අවසාන ප්‍රතිඵලය. පුළුවන් නේද ඒ උසස්. පළවෙනි එකේදී පළවෙනි විතරක් ගමු අපි. හරි මේකේ නිගමනය මොකක්ද? නිරීක්ෂණය කියන්නේ ඇහැට දැක්ක දේ. අපි ඇහැට දැක්කේ මොකද්ද? ලේන්සුව තෙමුනේ නැහැ. මොකද්ද හේතුව? මේකේ නිගමනය ලේන්සුව තෙමුන්නේ නැත්තේ වායුව ඇතුළට ආවේ නැති නිසා. එහෙනම් වාතය අවකාශයේ ඉඩක් ගනී. ලේසි. මේ තියෙන්නේ වාතය අවකාශයේ ඉඩක් ගනී. අවකාශයේ ගනී. හරි මම ඒකටද කීයද දෙන්නේ 25000 වෙන දැන් යන්නේ. හරි ඉස්සෙල්ලම එන්නේ තෙවුසස් හරි පුළුවන් නේ තෙවුසස්. තියෙන්නේ වාතය අවකාශයේ ඉඩක් ගන්න බව තමයි අපි පෙන්වන්නේ. හරිද? ඒකට ෆස්ට් ටර්ම් ඒවා එන්නේ නැත්තේ නෑ. ෆස්ට් ටර්ම් ඒවත් අහනවා. සෙකන්ඩ් ටර්ම් පාඩම් කරන්න. ඊට පස්සේ ආයෙත් ෆස්ට් ටර්ම් ඉඳලා ආයෙ තව රවුන්ඩ් එකක් යන්න. තර්ඩ් පේපර්ස් කරන්න. අනිවාර්යෙන් අනුගානක් ගිහලා ඔයාලා ටර්ම්ස් තුනම වැඩිම සයන්ස් මාක්ස් තිබ්බොත් ඉයර් එන්ඩ් එකේ ප්‍රයිස් ගිවින් එකේදී ඔයාලට ප්‍රයිස් එකක් ගන්නත් පුළුවන්. කොහොමයි? ඉතින් ඒ උසස් ඊට පස්සේ අන්හරි තුවිනි ගනිදු මෙතුක නියමයි. ඒ උසස් තුවිනි හරි කොහොමද ඒ උසස් නෙමෙයි. හරි ඒ උසස් ඊට පස්සේ තුවිනි ගනිදු මෙතුක සෙනුදී හරි මෙතුක උඩට ආව නෙමෙයි මෙතුක ඊට පස්සේ අපේ සෙනුදී සෙනුදී උඩද මේ අපේ සෙනුදී හොයාගත්තා හරි උන් ඊළඟ එකටත් යන්න ඒ වගේ නිරීක්ෂණ නිගමන නිතරම අහනවා අනේ ඒකේ දෙයක් ගිහිල්ලා හරි ඔන්න දෙවෙනි එක අපේ නෙලිනියාවේ දැන් හරි ඔන්න දෙවෙනි එකටත් යන්කෝ මේකේ නිරීක්ෂණයි නිගමනයි අහනවා දෙකම එවන්න ඒකෙන් දෙකම ඕනේ හරි මොකක්ද නිරීක්ෂණය නිගමනය එවන්න නිගමන හරිද නැත්නම් දිග වැඩිනේ මොකක්ද නිරීක්ෂණය නිරීක්ෂණය කිව්වේ මම ඔයාලට ගෙනල්ලත් පෙන්නුවා මේක නිරීක්ෂණය අපි ඇස් වලට දැක්ක දේ අපි මොනවද දැක්කේ වීදුරුවේ පිටත ද්‍රව බිඳු වගේක් තියෙනවා දැක්කා ඒක කලින් තිබුණේ නැහැ වීදුරුවේ පිටත පෘෂ්ඨයේ බිඳු ඇති වේ හටගනී කිව්වත් කමන්නේ ඕක තමයි දැක්ක දේ හරිද අපි අලුතෙන් ෆිසිකල් ක්ලාස් එකට ආපු දරුවෝ එහෙම ටිකක් හිතුවා යාලා හිටියා මොකද යාලා මිස් වෙලා තිබ්බා මේ පාඩම් අපි කොම් ප්‍රැක්ටිකල් කරානේ එතකොට ඒක දැක්ක දේ මතක් වෙන්න ඕනේ වතුර බිඳු වගේ තිබුණා ද්‍රව බිඳු තිබුණා මොකද්ද නිගමනය ඔන්න ඒක තමයි ඔයාලට එවන්න තිබුණේ නිගමනය අපි ගත්ත මේකේ තීරණය මොකද්ද මේකෙදී කවුද දැන් ඔය ඇවිල්ලා බැඳුනේ මතකයි වායුගෝලයේ ජල වාෂ්ප හිටියා ඒකයි නේද ස්ටෝරි එක වායුගෝලයේ ජල වාෂ්ප හිටියා මේගොල්ලෝ තමයි ඇවිල්ලා මේක සීතල නිසා වායු ද්‍රව බවට පත් වෙලා බිඳිති විදිහට තැම්පත් උනේ එතකොට මේ වායු නෙමේ ආවේ ඊට ඒගොල්ලෝ තමයි මෙතන මෙහිම බිඳු විදිහට වැඳුනේ හරි එහෙනම් අපි මොකද්ද කිව්වේ වායුගෝලයේ ජල වාෂ්ප තියෙන බව තහවුරු කරා වායුගෝලයේ ජල වාෂ්ප මම මේක ගෲප් එකට දානවා ඔයාලගේ ඔක්කොම ඉවර වුණාට පස්සේ නැත්නම් ලකුණු දෙන්න බෑනේ කලින් ඔයාලා බැලුවොත්
හරිද? ඔක්කොම දානවා. එතකොට ඔයාලා print out එකක් හරි කමන්නේ අරගන්න වීඩියෝ එක බලන්න ඔක්කොම ටික කම්ප්ලීට් කරගෙන යන්න එක්සෑම් එකට යන්න කලින් 16 වෙනිදා ලියන්න කලින්. හරිද? වායු ගෝලයේ ජල වාෂ්ප ඇත කියලා එවනම් මම දෙනවා ලකුණු 2 වෙනි. හරි. වායු ගෝලයේ ජල වාෂ්ප තේවුසස් නියමයි. ගනිදු හරියට හරි. මෙතුක තිනුදී හරි. විපු පුළුවන් නේ තිනාදී හරියටම හරි. කියන්න අපේ දක්ෂ ටික. ඉන්නේ. ඒ උසස්ත තමයි ඒ 25000. උසස් ගනිදු මෙතුක සෙනුදී විපු. හරි. ඊට පස්සේ සෙනුදී විපු. දැන් නම් ටෝටල් එක බලන කාලේ හරිනේ. හරි. උන් අපි පෙරට යන්නේ ටිකක් බලමු නේද? බලන්න ඔයාලා නිකන් දැක්ක ගමන් අම්මෝ වගේ අපේ කට්ටිය ඔම්බෝ ටීචර් ඔක්කොම ප්‍රැක්ටිකල් දාලා කියලා. එහෙම තමයි අහන්නේ. ඔක්කොම පාඩම් වල ප්‍රැක්ටිකල් දාලා අහනවා. හරි ඊට පස්සේ මේකේ බලන්නකෝ. මේකෙත් මම අහන්නම් නිරීක්ෂණය අහන්න. හරිද? නෑ ඒකත් නිගමනය අහමු. නිරීක්ෂණේ ලේසියිනේ. හරි. ඔයාලා නිගමනය විතරක් එවන්න. නිගමනය නෑ ලේසි. දැන් මේකෙදි B ට තමයි කට්ටෙන් අනින්නේ. පේනානේ. එහෙනම් මොකක් වේද? කට්ටෙන් යන්නට පස්සේ B උඩට යනවා. A පල්ලෙහාට යනවා. එච්චර එළියන්න තියෙන්නේ. B බැලුනේ ඉහළයයි. එතන චූටි ඉඩක් නිසා B ඉහළ යයිවත් නැහැ. B බැලුනේ ඉහළයයි. නිරීක්ෂණය කිව්වොත් ඇහැ දැක්ක දේ අපි දැක්ක දේ. එච්චර එළියන්න තියෙන්නේ. B බැලුනේ ඉහළ යනවා. A ගේ ස්කන්ධයක් තියෙන නිසා A පහළ යනවා. A බැලුනේ පහළ යනවා. සී හරි නිගමනය විතරයි මං ඇහුවේ. හරි. ඔය තියෙන්නේ සරේනම් ගානිදු ලස්සනට එවලා තිබ්බා. මේකේ නිගමනය මොකද්ද? අපි මේකෙන් ගත්ත දේ B සිදුරු කරාට පස්සේ වායු ඉවත් වුණා. මේකෙන් අපි ගත්ත දේ වාතයට ස්කන්ධයක් ඇති බව. වාතයට ස්කන්ධයක් ඇත. හරිද? තව ඔයාලගෙන් අහන්න පුළුවන් අර මේ දුම යන්නේ හඳුන් කුරු දුමේ ප්‍රැක්ටිකල් එක. එතකොට වායු වලට නිශ්චිත පරිමාවක් නැහැ කියලා ඔප්පු කරලා අර හඳුන් කුරු ප්‍රැක්ටිකල් එකේ. ඒවත් අහන්න පුළුවන් හරිද? මම මේ පහ විතරයි දන්නේ. ඒවත් බලන්න පුළුවන්. කොහොම ප්‍රැක්ටිකල් බලන්න මොනවද ඒකෙන් අපි තීරණය කරේ කියලා බලන්න. අපි ඒකෙන් තීරණය කරේ වාතයට නිශ්චිත පරිමාවක් නැහැ කියලා. මොකද හඳුන් කුරු හැමතැනම හඳුන් කුරු දුම හැමතැනම ගියානේ. ඒකේ. හරි. වාතයට ස්කන්ධයක් ඇත. ඒව දක්ෂයට ලකුණු දෙමු. ඒකෙවි ගනිදුනේ. අදාමු. සිග්නල් ඩ්‍රොප් වගේ වෙනවා මම බලලා චෙක් කරලා මොකක් හරි අවුලක් කියලා අවුලක් නැහැ. හරි මම දැම්මේ නැහැ මම ගනිතු. ඒ ගනිතු ඊට පස්සේ අපේ තෙවුසස් දැන් නම් ලක්ෂ ගාණක් එකතු වෙලා ඇතිනේ. දුක සෙමුති. දුක. හරි ඊට පස්සේ සෙමුදි. ඊට පස්සේ තිනාදී එව්වා කියලා දාලා මම ස්ක්‍රීන්ෂොට් එක අරගෙනමයි දැම්මේ තිනාදී. වාතයට ස්කන්ධයක් ඇත. අන්න හරි. හරිද? ඔන්න බලවන් ඊළඟ එකටත් යමුද? හරි ඊළඟ එක බලන්නකෝ. හතරවෙනි පරීක්ෂණයෙන් අපි මොකද D එකෙන් කරේ? මතකද මම ඔයාලට කාඩ්බෝඩ් තියලා පෙන්නුවා. මේ කාඩ්බෝඩ් වල සිදුරු එකම සරල රේඛාවක තිබ්බොත් දැන් ඔයාලගේ ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ මේක ඇතුලේ නූලකුත් දාන්න කියලා. ඒකට ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මෙහෙම ඒ නූල කෙලින් තියෙනකොට තමයි එහා පැත්තේ දැල්ල පේන්නේ.
මේ සිදුරු තුලිනුත් නූලක් දාන්න කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඔක ප්‍රායෝගිකව හරි අමාරු වැඩක්. හරිද? ඒතකොට ලොකු සිදුරු හදන්න යනවා. මන්න එහෙමත් පුළුවන්. නූලක් තියලා ඒ නූල සරල රේඛීයව තියෙනකොට තමයි අපිට දැල්ල පෙනුනේ. ඕකනේ නිරීක්ෂණය. හරි එහෙනම් සරලව ලිව්වොත් සිදුරු සරල රේඛීයව ඇති විට පමණක් දැල්ල පෙනේ. ඒක තමයි නිරීක්ෂණය. සිදුරු සරල රේඛීයව පමණක් දැල්ල පෙනේ. එන නිගමනය මොකද්ද? ඉතින් ගන්න පුළුවන් අවසාන ප්‍රතිඵලේ අපි දන්නවා එහෙනම් ආලෝකයේ යන්නේ නැහැ මෙව වක්කුටු වෙවි රැලි වෙවි යන්නේ නැහැ. හරිද? නේ ෂුවර් වැඩි. හරිද? ආලෝකය නිකන් මෙහෙම ගිහිල්ලා එහෙම යන කට්ටියක් නෙමෙයි. එයා සරල රේඛීයව විතරමයි යන්නේ. එහෙම සරල රේඛීයවමයි ආලෝකය යන්නේ කියලා කතා කරන්නේ. එහෙනම් නිගමනය ආලෝකය සරල රේඛීයව ගමන් කරයි. පුළුවන් නේ ඕන එකක් අහන්න නේද? එක්සෑම් එකේ අනිවාර්යෙන් තියෙනවා. හරිද? ඔයාලා මේ පේපර් එක බලාගෙන යන්න මාව මතක් වෙන්න. අර ගිය අවුරුද්දේ දරුවෙක් දාලා තිබ්බා මතක් වෙලාම තිබුණා කියලා. අන්න වටින වචනය. ටීචර් මතක් වෙලාම තිබුණා. ඔව් අර මං කියන්නේ මතක් වෙයි කියන නෑ. එහෙම මතක් වෙලාම තියෙයි. මොකද මේ වගේ එකක් තමයි දෙන්නේ. හරිද? ඊළඟට අන්තිම ප්‍රැක්ටිකල් එක දැන් ඕවටනේ බය වුනේ. එහෙම ප්‍රැක්ටිකල්ස් හොඳට බලාගෙන යන්න. ඔට ඒකෙන් ගත්ත නිගමනයත් ඔයාලගෙන් අහනවා මොකද්ද මේක වෙන්න හේතුව නිගමනය අවසාන ප්‍රතිඵල. හරි මේකෙදි මොකද උනේ? අපි බෙරේ වාදනය කරනකොට මේ ලී වලින් තට්ටු කරනකොට කඩදාසි උඩ පහළ යනවා. ඒකෙන් මොකද්ද කියන්න පුළුවන්? නිගමනයට මන් දෙනවා 25000. හරි නිරීක්ෂණය මම ඔන්න උදව් කරා. නිරීක්ෂණය තමයි බෙරේට තට්ටු කරන විට බෙරේ වාදනය කරන විට කිව්වත් කමක් නැහැ. කඩදාසි කැබලි